මාසමකින් මදසවලා ආදරේදනී දෙකියා මාසමකින් ජීවිතේ පුරා ජීවිතේ දනේ දෙකියා උහු හායි 안녕하세요 हाँ 안녕하세요 ये මොකක්ද? 안녕하세요 කියලා කිව්වේ ඒ කිව්වේ? 안녕하세요 කියන්නේ කොරියන් භාෂාවේ හායි කියන එක හායි හෙලෝ වගේ එකක් මා හිතන විදිහට ආහා ඔය ඒකවත් දන්නේ නැද්ද ඒ ඩ්‍රාමා බලන්නේ නැද්ද නෑනේ. ඒ ඒ මොකක්ද? අපෝ ඔයා දන්නේ නැද්ද කේ ඩ්‍රාමා කියන්නේ මොකක්ද කියලා? කොරියන් ඩ්‍රාමා කියන එක. අපෝ මගේ ආඩුවේ කියන්නත් ලැජ්ජයි. මොනවද කන්න කියන්නේ? පාන්. ඈ? ඇයි? පාන්? අපෝ මම නම් පාන් කන්නේ නැහැ. මම සුෂි බෙන්තෝ. ආ? මේ බෙන්තෝ බා. ස්ටික් වලින් කන්නේ. මට බෑනේ නිකන් අතින් කන්න බෑ. ෂිට්. කවුද අතින් කන්නේ? මම අතින් කන්නේ. ස්ටික්. මේක අල්ලන්න ක්‍රමයක් තියෙනවා. මේ ඇඟිලි තුනෙන් අල්ලලා කන්න ඔයාලට පුරුදු නෑනේ. පුරුදු නැති ඉඳලා ඉතින් කරන්න දෙයක් නැහැ. පුරුදු වෙන්න වෙයි මේ. සමහර වෙලාවට අවුල් ඒත් මම මැනේජ් කරගන්නවා ඉතින්. මට පුළුවන් දැන් හැම තිස්සෙම කරන්න දෙකින්න මේ අවුල් මේ මෙහෙම අල්ලන්න තියෙන්නේ මේ. එකයි මේ විදිහට කන්නේ. එකනේ මේ ඔයා හිතන් ඉන්නේ ලොකු වෙලා මොනවා කරන්නද කියලා. ඔසී වගේ. ඔකේ. මම යන්න හිතන් ඉන්නේ කොරියා. කොරියාවල. මම ආසක් කොරියාවලට. මගේ ඔප්පා හොයාගත්තා. අප්පා? අප්පානේ මෙයානේ ඔප්පා. ඒ කිව්වේ? ඒ කියන්නේ අනාගත ස්වාමි පුරුෂයා. ඔව්. ඒක දන්නේ නැද්ද? කොරියන් ඩ්‍රාමා ඇත්තටම බලන්නේ නැද්ද? කේ ඩ්‍රාමා. කුහන්ජි කොහොමද ජගන්ෂන්. අහලවත් නැද්ද? ඌ. අයි මට හොයාගන්න බැරි කොරියන් මගේ මොකක්ද අඩුපාඩු? ඒ රටවල ගියලා ඒ කියන්නේ මොකක්ද ලස්සන වෙනවා තමයි. දැන් මම මොකද? අනිත් මම කොරියන් ඩ්‍රාමා බලලා දැන් ඉඳන් ප්‍රැක්ටිස් කරනවා මේ විදිහට වෙන්න. ජීතු. ඒ කිව්වේ? ජීතු කියන්නේ කොරියන් භාෂාවෙන් ඉරිසියාව කියන්නේ.